මොකද ඉතින් දැන් මේ අද කැඳවීම කැඳවීමට මුහුණ දෙනවා. කැඳවීමට මුහුණ දෙනවා. රටක් බේරගත්ත නායකයා මේ වගේ දේවල් කරලා ඉන්න වටන්නට. ඒක නිසා අපි කැඳවීමට මුහුණ දීලා එතනින් එන එකට ප්‍රතිචාර දක්වනවා. චෙනගක් කියනෝනේ. චෙනගක් ගෙන්නවද බුදුවල්ලා? නෑ ගෙන්නන්නේ නැහැ. කැමැත්තෙන් යනවා. එනෝනේ මහින්ද ජනාධිපතිතුමා මේ අවස්ථාව සහභාගී වෙනවා. එතුමා කිසිම දෙයකින් පලා යන කෙනෙක් නෙමෙයි, බය කෙනෙක් නෙමෙයි. ඇවිල්ලා එතුමා අවශ්‍ය උත්තර ටික දෙයි. කොහොමද සෙනගක් ගෙන්නුවා? ඉතින් ජනතාව අපි ගෙන්නන්න දෙයක් නැහැ. ඉතින් ජනතාව කැමැත්තෙන් එනවනේ මේ අපි ගෙන්නුව නම් ඉතින් මීට වඩා ජනතාවක් ගෙන්න. අපිට ජනතාව එහෙම කියලා ගෙන්නන්න අවශ්‍ය නැහැ. එන්න පුළුවන් වෙයිද? ආ? එන්න පුළුවන් වේද? එන්න පුළුවන් වේද? ඒක ඉතින් මං හිතන්නේ ආණ්ඩුවේ ඉරණමත් එක දිර නෙවෙයි. මේ ඒක සාමාන්‍යයෙන් එහෙම අත්නකුල ගැනීම මොකද වෙන්නේ? අපි ඒතකොට බලමුනේ. අපි වෙලාස කියන්න ඕනේ නැහැ නේද? සෙනගක් ගෙන්නලා. සෙනගක් ගෙන්නලා. අපි ගෙන්නුවේ නැහැ. ඉතින් මිනිස්සු කැමැත්තෙන් සෑයනවා කිව්වම මහින්ද ජනාධිපතිතුමා එනවා කිව්වම කවුද එන්නේ නැත්තේ? එතුමා බලන්නත් බස් පිටින් එන එකේ ගෙවල් වලට. ඒ කියන්නේ මේ ගෙන්නලා නේ. ඒට අදාළ පුද්ගලයා ගෙනිහිල්ලා මරණ තර්ජන කළා එල්ලලා මැරෙන්න සලස්සනවා කියලා ඊට පස්සේ බලහත්කාරයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ එතුමාගේ පුතා වන නාමල් රාජපක්ෂ මහතාගේ නම් දෙක බලහත්කාරයෙන් ඒ ප්‍රකාශයට අරගෙන ඒ බලහත්කාරයෙන් ප්‍රකාශයක් අරගෙන අස්සන ගත්තා කියලා ඒ මියගිය කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ කියන්නේ මේ රටේ මුරදේවතාවෙක් වගේ බොහොම මේ දේවාලයක් වගේ තැනක් අපි පාර්ලිමේන්තුවේ හැදුවේ අල්ලස්සෝ දූෂණ කොමිෂන් විමර්ශන සභාව කියලා. නමුත් මෙතන මේ කටයුතු කරන ආකාරයට මේ දේවාලය ඇතුලේ සමහර පුද්ගලයන් පහරන්න කටයුතු කරනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් හැබැයි මේ ආණ්ඩුවට අපි කියනවා අපි මර්ධනයට බය නැහැ. ඔබලා මර්ධනය පටන් ගන්න අපි අවසන් කරලා පෙන්නන්නම් කියන කාරණේ කියනවා. ඔබතුමාලා කියන්නේ මේක මර්ධනයක් කියලාද? මේක මර්ධනයක් තමයි. මේක සම්පූර්ණ මර්ධනයක්. බලහත්කාරයෙන් පුද්ගලයන්ගෙන් බලහත්කාරයෙන් මරණ තර්ජන කළා ප්‍රකාශ ගත්තාම එතන මර්ධනයකට එහා ගිය දෙයක් නැහැ. බොහොම ස්තුතියි. දැන් කොහොම හරි එතුමා ගෙන්නුවනේ මොකද්ද ගන්න කිව්වේ ඒවරි ඉස්සර. නෑ අපි නීතිය ඉදිරියට යන්න බය නැහැ. අපේ කිසිම නායකයෙක්
නීතිය ඉදිරියට යන්න බය නැහැ. මොකද නීතිය ඉදිරියට යන්න බය වැරදි කරපු අය. අපි අපේ ඉතිහාසය තුල බැංකු කඩලා නැහැ, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවලා නැහැ, පාලම් පුපුරවලා නැහැ, ගෙවල් වලට හොරෙන් පැනලා බත් මුට්ටි අරන් නැහැ, බෙල්ල කපලා වැටේ ගහලා නැහැ. එහෙම කරපු නායකයෝ අපේ පක්ෂවල නැහැ. ඒකින්ද අපේ පක්ෂවල නායකයෝ නීති ඉදිරියට යන්න කවදාවත් බය වෙන්නෙත් නැහැ. දැන් අපි දැකලා තියෙනවා සාක්ෂි දෙන්නවොත් ප්‍රකාශයක් දෙන්නවොත් පැය 4-5ක් යනවා. මහින්ද මහත්තයා සෞඛ්‍ය තත්ත්වය අනුව එතුමාට පැය 4-5ක් ඉන්න වෙයිද? අපි බලමු ඉතින් ඒක ඔවුන් විසින් තීරණය කළ යුතු දෙයක්. අපි ඒක ගැන පුරෝකථන කරන්නේ නැතුව අපි බලමු මොකද වෙන්නේ කියලා. මොකද මෙච්චර බොහොම සෙනග ගෙන්නන්නේ සෙනග ගෙන්නන්නේ. සෙනග ගෙන්නන්න නෙමෙයි සෙනග එනවා. ඉතින් ඒක ඔබතුමාට ප්‍රශ්නයක් වුණාට ඒ සෙනගට ප්‍රශ්නයක් වෙලා කියලා මං හිතන්නේ. දැන් ඔබතුමා කියන පරිගැනීමක් කියලා. අත්තරකුරුවත් ගැනීමක් කරයිද? අපි බලමු. ඇයි අපි පුරෝකථන දෙන්නේ? අපි බලන් ඉමු මොකද්ද වෙන්නේ කියලා. අර මොකද්ද දැන් අර දිබ්බ දැන් වර්තමාන ජනාධිපතිතුමා ඉස්සර තිබ්බ ෆයිල් වගේ ඒ ෆයිල් වල එකක් නේද මේ තියෙන්නේ? අපි දැක්ක ෆයිල් වගේක් පෙන්න දැන් ඒක ෆයිල් එකක් නේද මේ ෆයිල් එක නඩුවක් නේද මේ යන්නේ? දන්න ඉතින් ඒක ඒ ජනාධිපතිතුමාගේ ෆයිල් එකක් නම් ජනාධිපතිතුමාට කියන්න ගිහිල්ලා මේ පොලිසිය පැමිණිල්ලක් දාලා විමර්ශන කරන්න කියලා. මේ සාක්ෂිකාරයෝන්ව ගෙන්නලා බය කරලා මරණ තර්ජන කරලා නම් ලියව ගන්න නැතුව ජනාධිපතිතුමාට කියන්න ෆයිල් එකේ තියෙන සාක්ෂිත් එක්ක ගිහිල්ලා පැමිණිල්ල දාන්න කියලා. මොකද්ද මේ කරන්නේ? මේ කරන්නේ මා නීති විරෝධී අසාධාරණ මේ නීතිය ඉදිරියේ කිසිසේත්ම නොවිය යුතු කාරණා කියන එක පැහැදිලිව කියන්න ඕනේ. බොහොම ස්තුතියි. අන්ද කුමාර මාව මැරුවත් කමන්නේ මාව ඉස්ලාට ඇඩ්මිට් කරන්න මොනවා කරත් කමන්නේ මා ඉරේ දැම්මත් ගන්න මම මේ කියන ඇත්ත මොකද උඹ වුණත් අද රජපුටුව ඉඳගෙන ඉන්නේ ඈ මහින්ද මහත්තයාට පින් සිද්ධ වෙන්න මේ රට මේ විදියට ගෙනාවි මහින්ද මහත්තයා පින් සිද්ධ වෙන්න කිසිම නායකයෙකුට බැරුණා යුද්ධවර කරන්න එතුමාට විතරයි කොන්දක් පණ තියෙන කොන්දක් කෙලින් කරන රටට විනයක් වෙන අවුරුදු 30 යුද්ධ ඉවර කරේ අවුරුදු 3 එතුමා විතරයි හැබැයි මේ පුළු පවුලටම හත්මුරු පරම්පරාවටම හෙන ගහනවා මොකද 150 නේද හෙන ගහනවා මේ වගේ මිනිස්සෙක් හිරේ දාලා ජීවිතේ නැති කරොත් උඹ සම්පූර්ණ උඹ 159ම වගේ කියන්න ඕනේ හරිද මට ඇත්තට මට දැනෙනවා ඒක මොකද මම එදා කිව්වා මට සාක්ෂි නෑ වාචිකව කියන්න දෙයක් නෑ හොරා කරනවා පුතා මේගොල්ලෝ කියලා 21 වෙනිදා රැළියේදීත් මං කිව්වා නාමල් මහත්තයාගේ මට අදත් දැනෙනවා ඒක වෙයි කියලා